This is Global Insight. සිරස්තලවලින් එහාට. අද 13 වෙනිදා ඉරිදා මීට පැය කිහිපයකට පෙර රුසියාවේ සිට දැවැන්ත බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් යුක්‍රේනයේ සුමි නගරය වෙත එල්ල වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඔබ මේ දකින්නේ එම ප්‍රහාරයේ දර්ශන. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දකින්න ලැබෙන විදිහට මේ වන විට 30කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. කුඩා ළමුන් දෙදෙනෙක්ද ඇතුළුව. ඒ වගේම 80කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් හානි වෙලා තිබෙනවා. වාහන වලට වගේම රේල් බස් කිහිපයකටත් සමග ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය සිදු වී තිබෙන්නේ එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වන ස්ටීව් විට්කෝෆ් සාන්ත පීටර්ස්බර්ග්හිදී පුටින්ව මුණ ගැසීමෙන් අනතුරුව බවයි. සැබවින්ම මෙම ප්‍රහාරය යුක්‍රේනයට එල්ල කරන ලද ප්‍රහාරයක් වගේම එක්තරා විදිහකට මේක ඇමරිකාවට එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙසත් සලකන්න පුළුවන්. ස්ටීව් විට්කෝෆ් රුසියාවට ගිහිල්ලා පුටින්ව හම්බ වෙච්ච එකේ ප්‍රධාන කාරණාවක් තමයි මෙම යුක්‍රේන යුද්ධය. සාම ගිවිසුමකට එළඹීමේ හැකියාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. එක්තරා විදිහකට පුටින් පෙන්වන්න උත්සාහ කරලා තිබෙනවා මෙම ප්‍රහාරය හරහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ඔහුගේ නියෝජිතයින් ආවා කියලා රුසියාවට පුටින් මෙල්ල වෙන්නේ හෝ ඊට බය වෙන්නේ හෝ නැති බව. ඒ වගේම තමයි මෙම ප්‍රහාරයෙන් පස්සේ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා විසින් ඉල්ලීමක් කරලා තිබෙනවා විශේෂයෙන්ම එක්සත් ජනපදයේනුත් රුසියාවේ මෙම ත්‍රස්තවාදය දැන්වත් නතර කරන පිණිස සියලු දෙනා නැගිටිය යුතු කාලය ඇවිල්ලා තිබෙනවා කියලා. රුසියාව විසින් මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ස්කැන්ඩර් M වර්ගයේ බැලිස්ටික් මිසයිල් දෙකක් භාවිතා කර තිබෙනවා. සමුගන්නවා දැනට මෙම ප්‍රවෘත්තියත් සමග රැඳිලා ඉන්න අපිත් එක්ක උණුසුම් පුවත් එසනින් දැන ගැනීම සඳහා subscribe කරලා බෙදා හදා ගන්න අපේ වීඩියෝ වන් කියලාත් මතක් කරනවා. Subscribe us for more details.